සිංහාසන දානක ඔබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවෙම බොල ශික්ෂා සොබදහමත් තහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නැසකයා අපි ගොඩක් දුරට දකින්නේ අධිදක්ෂ නිවේදකයෙක් පදරචකයෙක් වගේ භූමිකා ගොඩකින්. අද මම මේ ප්‍රශ්නය අහන්නේ ප්‍රේක්ෂකයෙක් විදිහට. මොකද හිතෙන චිත්‍රපටය ගැන? හැම පුංචි දෙයක්ම හරියටම ඒ කාලවකවානුව කාලපරාසයේ ඒ යුගය හරියට තීරණය කරලා හැම දේ ගැනම උත්සාහයෙන් හැම දේ ගැන අවබෝධයෙන් කරපු චිත්‍රපටයක්. ඒ කියන්නේ මම කියන්නේ පොඩි ගිනි පෙට්ටියේ සිට චිත්‍ර රාමුවක තියෙන පොඩි ගිනි පෙට්ටිය දක්වාම සෝඩා බෝතලයේද ඒ හැම දෙයක්ම කිසිම දෙයක් අතහැරලා නැහැ ඩීටේල්ස්. ඒක තමයි මම හැම වෙලාවෙම දැකපු කාරණා මේ චිත්‍රපටිය පුරාවට. ඒ සාධාරණත්වය ඉතාමත් වටිනවා. ඊළඟ කාරණාව තමයි මේකේ සංගීතයේ පැත්ත ගත්තත් මේක මිතා සංගීතයෙන් ඉතාමත්ම පෝෂණය වෙච්ච චිත්‍රපටියක්. මොකද චාමර වීරසිංහගේ අපි දැකලා නැහැ සිනමා ආගමනයක්. ඉතින් ඒක චාමර අයියා කාංචනා ඒ වගේම රැප් සංගීතේ මානසික චොදල කරලා තිබ්බ වැඩක්. ඒ වගේම අලුත් දමිළ ගීතයක් නිර්මාණය කළා මංජරියක ගායනා කරන. ඒ දේවල් ඉතාමත් හොඳ අත්අදා බැලීම්. ඒක මං කියන්නේ හැමදාම දකින දෙයට වඩා හැමදාම ඊතර දෙයට වඩා මේ අත්අදා බැලීම් වලට මම ඉතාමත් ප්‍රිය කරනවා. සහ විශේෂයෙන්ම පූජන ගැන මතක් කරන්න ඕනේ. මනුවර්ණ ගැන වෙනම කෑල්ලක් කියන්නම්. පූජන මම මෑත කාලේ මම පූජනව දැකලා තියෙනවා. හැබැයි මම හිතනවා පූජන අද තමයි මේ එලි දැක්කුනේ ලංකාවට. අද තමයි යාගේ කලෙලි මංගල්‍ය ඇරියට මම දකින්නේ. අද පිරිමි නළුවෙක් ලංකාවේ සිනමාවට හම්බුණා කියලා බය නැතුව කියන්න පුළුවන්. ජගත් මනුවර්ණ කොහොමද ඉතින් කියන්න දෙයක් නැහැ. ඒ කැරක්ටර්ස් දෙක හරිය අපූර්ව තැන් දෙක මේකේ ප්ලේ වෙනවා. අනිත් ඔක්කොම කැරක්ටර්ස් සමග ඉතින් මේ හැමදේම මං කියන හොඳයි. හොඳ චිත්‍රපටයක් හරි බලන්න. තනි වාක්‍යයෙන් චිත්‍රපටය ගැන කියන්න ලැබුණා. පරිපූර්ණයි. සිංහාසන දානක ඔබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවෙම බොල ශික්ෂා සොබදහමත් තහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නැසකයා